ආයිබෝවන් ඔයාලා හැමෝටම අද පුතේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ කාව්‍යාලංකාර එහෙමත් නැත්නම් කාව්‍ය උපක්‍රම කියන පාඩම. අපිට සිංහලවලදී පුතේ 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා මේ වගේම උසස් පෙළ ශ්‍රේණි සඳහාත් මේ කාව්‍යාලංකාර පිළිබඳ කතා කරනවා. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ සිංහල ප්‍රශ්න පත්‍රවලදී රසාස්වාද කරන්න එහෙමත් නැත්නම් විචාර ප්‍රශ්න ලියන්න මේ කාව්‍යාලංකාර වලින් එනවා. අපි ඒවට හොඳට හරි විදිහට මුහුණ දෙන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ මොනවාද මේ කාව්‍යාලංකාර කියන්නේ කියලා. එතකොට කාව්‍යාලංකාර කියන්නේ මොනවාද? ඒවට උදාහරණ මොනවාද කියලා අපි අද මේ පාඩමින් ඉගෙන ගමු. පළමුවෙන්ම අපි බලමු පුතේ කාව්‍යාලංකාරයක් කියන්නේ මොකක්ද කියලා. කාව්‍යාලංකාර කියන වචනේ පුතේ විසන්ධි වෙනකොට කාව්‍ය අලංකාර විදිහට විසන්ධි වෙනවා. ඒ කියලා කියන්නේ කවි අලංකාර කරනවා කියන එක. එතකොට කවියෝ ඒ කියන්නේ කවි ලියන අය කවි අලංකාර කරගන්න ලස්සන කරන්න කියන පාඨකයාට ඊටමත් අලංකාර විදිහට ලස්සන විදිහට පිළිවෙල විදිහට ඒ කවිය ලබලා දෙන්න නම් කවියෝ මොනවාද භාවිත කරන්නේ? කාව්‍ය අලංකාරයන් භාවිතා කරනවා. එතකොට කවියක් නිසි පරිදි පාඨකයාට යොමු කිරීමට භාවිත කරන උපක්‍රම වලට තමයි පුතේ කියන්නේ කාව්‍යාලංකාර. අපි බලමු ඔයාලට ඉගෙන ගන්න තියෙන කාව්‍ය අලංකාර මොනවාද කියලා. කාව්‍යාලංකාර පුතේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි එකක් තමයි ශබ්දාලංකාර අනිත් එක තමයි අර්ථාලංකාර. ඔයාලා මේවා දැනටමත් අහලා තියෙනවා. අපි බලමු මොනවාද ශබ්දාලංකාර කියන්නේ කියලා අර්ථාලංකාර කියන්නේ මොනවාද කියලා. පළමුවෙන්ම අපි බලමු පුතේ ශබ්දාලංකාර කියන්නේ මොනවාද කියලා. ශබ්දාලංකාරය කියලා කියන්නේ ශබ්දය මගින් රසයක් ඇති කිරීම. ඒ කියලා කියන්නේ දැන් අපි සින්දුවක් ඇහුවොත් එහෙම පුතේ අපි සින්දුවකට ආකර්ෂණය වෙන්නේ. කියන්නේ අපි ගොඩාක් කැමැත්තක් දක්වන්නේ ගොඩක් වෙලාවට ඒකේ ශබ්දය මත. සමහර ළමයි සමහර සින්දු අහන අය හිතන්නකෝ දැන් අපි සින්දුවක් අහනවා. ඒ සින්දුව අහද්දී අපි ගොඩක් වෙලාවට ඒකේ වචන වලට වඩා අවධානය යොමු කරන්නේ ශබ්දයට. එතකොට ශබ්දය මගින් රසයක් ඇති කිරීම තමයි ශබ්දාලංකාරයෙන් සිද්ධ වෙන්නේ. මෙන්න මේ ශබ්දාලංකාරයත් පුතේ නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි එලිවැට අනිත් එක තමයි අනුප්‍රාස රසය. මේ දෙක ඔයාලා හොඳටම අහලා තියෙන. ඒතකොට ශබ්දාලංකාර වල ප්‍රධාන කොටස් දෙක මොකද්ද? පළවෙනි එක තමයි එලිවැට අනිත් එක තමයි අනුප්‍රාස රසය. අපි බලමු එලිවැට කියන්නේ මොකද්ද කියලා මෙතනින්. එලිවැට කියලා කියන්නේ පුතේ එකම ශබ්දයෙන් නිරූපණය වන වචන. ඒ කියන්නේ එකම ශබ්දයකින් අවසන් කරලා තියෙනවා නම් ඒක එලිවැට වෙනවා. මේ එලිවැට ගොඩක් වෙලාවල් වලදී පුතේ මුල මැද අග කියන අවස්ථා තුනේදීම පවතින්නට පුළුවන්. මේ උදාහරණය දිහා බලන්නකෝ. එතකොට ඔයාලට තේරෙනවා එලිවැට කියන්නේ මොකද්ද කියලා. මෙතනදී මම දීලා තියෙනවා කවියක් බලන්නකෝ. ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පන වන ලද සුදුසු වස්නෙක ගොසින් උන් සඳ. මේ කවිය මම ගත්තේ පුතේ 10-11 ශ්‍රේණිවල සිංහල වලට තියෙන ඔයාලගේ ගුත්තිල වෙන නද කියන පාඩමෙන්. එතකොට බලන්න පුතේ මේ කවියේ අන්තිමට සඳ ඉඳ ලද සඳ කියන වචන වලින් තමයි අවසන් වෙන්නේ. මේ වචන ටික ඔක්කොම පුතේ එකම ශබ්දයකින් තමයි අවසන් වෙන්නේ. මෙන්න මේ විදිහට එකම ශබ්දයකින් අවසන් වෙන කාව්‍යාලංකාරයට කියනවා අපි පුතේ එලිවැට කියලා. මීළඟට අපි බලමු පුතේ අනුප්‍රාස රසය කියන්නේ මොකක්ද කියලා. අනුප්‍රාස රසය කියලා කියන්නේ එකම අකුර හෝ එකම වචනය නැවත නැවත යෙදිලා තියෙනවා නම් ඒකට අපි කියනවා අනුප්‍රාස රසය කියලා. බලන්නකෝ මේ උදාහරණය දිහා. මම මේ දීලා තියෙන කවියේ දිය දිය ගොසපල කෙරෙමින් සපැමිනි ගිය ගිය තැන ඉස් වාරන් මුතුමිනි ගිය ගිය දිය නද එනමෙන් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නද නික්මිනි. එතකොට මේ කවිය පුතේ මුලදි බලන්නකෝ පළවෙනි පදේ තියෙනවා දිය දිය ඊළඟට තියෙනවා ගිය ගිය ඊළඟට ගිය ගිය සිය සිය. එතකොට එකම වචනය දෙපාරක් යෙදිලා තියෙනවා. මෙන්න මේ විදිහට එකම වචනය හෝ වේවා එකම අකුරක් හෝ වේවා කීප වතාවක් නැවත නැවත යෙදිලා තියෙනවා නම් අපි ඒකට කියනවා පුතේ අනුප්‍රාස රසය කියලා.
එතකොට ශබ්ද රසය කියන කොටස යටතේ තියෙන්නේ එලිවැට සහ අනුප්‍රාස රසය කියන කාව්‍යාලංකාර දෙක. අපි ඊළඟට බලමු අර්ථාලංකාර යටතේ මොනවාද තියෙන්නේ කියලා. අර්ථාලංකාර යටතේ තියෙනවා ඔයාලට ඉගෙන ගන්න උපමා, රූපක, එතකොට අතිශයෝක්තිය, ස්වභාවෝක්තිය, ඊට පස්සේ උත්ප්‍රේක්ෂාලංකාරය, සංකේත සහ සංකල්ප රූප කියන කාව්‍යාලංකාර. අපි බලමු එකින් එක මේවා මොනවාද කියලා. පළවෙනියටම අපි බලමු උපමා කියන්නේ මොනවාද කියලා. උපමා කියන ඒවා මොනවාද කියලා ඔයාලා දැනටමත් දන්නවා. කවි නිර්මාණය කිරීමේදී කාව්‍යකරුවෝ Tamanගේ නිර්මාණය රසවත් කර ගැනීම සඳහා මේ උපමා භාවිත කරනවා පුතේ. එතකොට උපමාවක් කියලා කියන්නේ මෙන්, සේ, වැනි කියන වචන ඇතුළත් වෙලා යම්කිසි දෙයක් වර්ණනාවට ලක් කරනවා නම් ඒක උපමාවක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නංගිගේ මුහුණ සඳක් වගේ කියලා කියනවා. එතකොට සඳකට සමාන කරලා තියෙනවා, උපමා කරලා තියෙනවා නංගිගේ මූණ. නංගිගේ මූණ මලක් වගේ. තව ඉදිරිපත් වෙනවා අම්මා සඳක් වගේ. අන්න ඒ වගේ මෙන්සේ වැනි දේවල් ඉදිරිපත් කරලා තියෙනවා නම් අපි ඒවට කියනවා උපමා කියලා. ඊළඟට අපි බලමු රූපක කියන්නේ මොනවාද කියලා. රූපක කියලා කියන්නේ පුතේ යම් වස්තුවක් තවත් වස්තුවකට ආරෝපණය කිරීම. ඒ කියන්නේ දැන් උපමාවලදී අපි අම්මා හඳක් වගේ කියලා කිව්වා කියමුකෝ. එතකොට අම්මා හඳක් වගේ කියලා කිව්වා. හැබැයි රූපකවලදී කෙලින්ම කියලා දාන එක තමයි සිද්ධ වෙන්නේ. දැන් උපමාවේදී කිව්වා අම්මා හඳක් වගේ කියලා. රූපකවලදී කියන්නේ කෙලින්ම අම්මා සඳකි. ඔයාලා අහලා තියෙනව නේද? අම්මා සඳකි මම ඒ ලොව හිරුයරිදී කියලා ගීතයක්. එතකොට මේ ගීතේ දැන් අම්මා සඳකි කියලා කියන්නේ එකපාරම අම්මා හඳක් කියලා ඉවරයි. එතකොට මේ වගේ භාවිතයන් වලට අපි කියනවා රූපක කියලා. තවත් උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ මලකි. කෙලින්ම කෙනෙක්ට කියනවා ඔබ මලක්, ඔබ මලකි කියලා. එතකොට ඒ වගේ භාවිතයන් වලට අපි කියනවා පුතේ රූපක කියලා. එතකොට තේරෙනවා නේද උපමාවක් කියන්නේ මොකද්ද? රූපකයක් කියන්නේ මොකද්ද කියලා. හරි. ඊළඟ කාව්‍යාලංකාරය අපි බලමු. ඊළඟට තියෙන්නේ අතිශයෝක්තිය. අතිශයෝක්තිය කියලා කියන්නේ පුතේ යම්කිසි දෙයක පවතින දේ ඊට වඩා වැඩි කරලා පෙන්වන එක. දැන් මොකක් හරි ලස්සනයි කියලා කියමුකෝ. දැන් මලක් ලස්සනයි. ඒ ලස්සනට වඩා තව වැඩි කරලා තව දේවල් දාලා තවත් වර්ණනාවට ලක් කිරීමක් තමයි අතිශයෝක්තියේදී සිද්ධ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තම ඔයාලා දන්නවා අර මේ ඉඟසුඟ ගත හැකි මිටින නිසිපුළු ලුකුල රිය සකමිනි තිසර තන කියලා. එතකොට ඔයාලා දැන් කාන්තාවක් ගත්තොත් එහෙම ඉතාමත් ලස්සන කාන්තාවක් ගත්තොත් පුතේ එයාගේ මූණ ඇවිල්ලා ගොඩාක් ලස්සන වුණත් හඳක් වගේ වෙන්නේ නැහැ නේද? දැන් හඳක් වගේ කිව්වට හඳ කොහොමද තියෙන්නේ? හඳ ගොඩාක් රවුම් ගොඩාක් දිස්නය දෙනවා. හැබැයි කාන්තාවකගේ මූණ ගත්තොත් ඒ තරම් ලස්සන නෑනේ. හැබැයි කාන්තාවගේ මූණ ගොඩක් ලස්සනයි කියලා ඒක හඳක් වගේ කියලා කියනවා. එතකොට තියෙන දෙයට වඩා අතිශයෝක්තියක් පෙන්눔 කරලා තියෙනවා. දැන් ඊළඟ කොටස ගත්තොත් එහෙම නිසි පුළුල් උකුල රිය සකමිනි තිසරතන. එතකොට පුළුල්ලේ උකුල රිය සකක් වගේලු. රිය සකක් කියලා කියන්නේ පුතේ කරත්ත රෝදයක්. රෝදයක් වගේ උකුල ලස්සනයි හැඩැති කියලා තමයි කියන්නේ. නමුත් රෝදයක හැඩය ගත්තොත් ඒක ගොඩක් ලස්සන හැඩවත් භාවයක් තියෙනවා කියලා පේන්නේ නෑ නේද පුතේ? ඔය ඒක නිසා තමයි කියන්නේ අර තියෙන ස්වභාවයට වඩා ඒක වැඩි කරලා පෙන්වන එක තමයි පුතේ අතිශයෝක්තිය කියලා කියන්නේ. එතකොට මෙතනදී අතිශයෝක්තිය කියලා කියන්නේ පවතින දේ ඊට වඩා වර්ණනාවට ලක් කිරීම. හරි. ඊළඟ කාව්‍යාලංකාරය තමයි ස්වභාවෝක්තිය. ස්වභාවෝක්තිය කියන්නේ අර අතිශයෝක්තිය කියන එකේම අනිත් පැත්ත පුතේ. ස්වභාවෝක්තිය කියලා කියන්නේ පවතින දේ ඒ විදිහටම කියන එක තමයි ස්වභාවෝක්ති වර්ණනාවෙන් සිද්ධ වෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම මම ගන්නවා සාර ඵලය අඹදඹ රඹද වල් පිට මීර ජලය ඇලදොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබෙයිමේ ලෙසින් සිට. මේ කවිය මම ගත්ත පුතේ 10 11 ශ්‍රේණිවල තියෙන කෑරගලය වැජබෙයිමේ ලෙසින් සිට කියන පාඩමින්. එතකොට මෙතනදී මේ කවියෙන් කියන්නේ පුතේ කෑරගල කියන ප්‍රදේශය තියෙන ලස්සන
එතකොට කෑරගල ප්‍රදේශය තියෙන ආකාරය. එතකොට බලන්න මෙතන තියෙනවා සාරඵලය අඹ දඹ රඹද වල්පිට. සරු සාර අඹ දඹ රඹ මේ හැමදේම මේ කෑරගල ප්‍රදේශයේ තියෙනවා සහ සරු සාරවත් ඇලදොල වලින් පිරිච්ච ප්‍රදේශයක් කියලා තමයි මේ කවියෙන් කියන්නේ. එතකොට අර අතිශයෝක්ති වර්ණනාවේදී වගේ තියෙන දේ ඊට වඩා වර්ණනා කරන්නේ නැහැ. මෙතනදී ස්වභාවෝක්ති වර්ණනාවේදී තියෙන ආකාරය ඒ විදිහටම නිරූපණය කිරීම තමයි මේ කාව්‍යාලංකාරයෙන් සිද්ධ වෙන්නේ. හරි අපිට ඊළඟට තියෙන පුතේ උත්ප්‍රේක්ෂාලංකාරය. උත්ප්‍රේක්ෂාලංකාරය කියලා කියන්නේ පරිසරයේ සිදුවන යමක් වෙනස් අයුරකින් දක්වනවා. ඒ කියලා කියන්නේ දැන් අපි යම්කිසි ගහක් ගත්තොත් එහෙම ඒ ගහේ තියෙන ලස්සන හෝ වේවා ඵලදාව හෝ වේවා වෙනත් අයුරකින් නිරූපණය කිරීම තමයි උත්ප්‍රේක්ෂාලංකාරයෙන් සිද්ධ කරන්නේ. හරි මේ උදාහරණය බලමු. කෙකටිය පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන කියලා. එතකොට අපි දන්නවා කෙකටිය මල් ඇවිල්ලා සුදු පාටයි පුතේ. එතකොට මේ කෙකටිය පඳුරු වල සුදු මල් පිපිලා කියලා කියනවට වඩා මෙතනදි කියලා තියෙනවා කෙකටිය පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන කියලා. වඩාගෙන කියලා. එතකොට තිය පරිසරයේ සිදුවන දෙයක් වෙනස් අයුරකින් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. කෙටියෙන්ම කවියා කෙකටිය පඳුරු වල සුදු පාට මල් ගොඩක් පිපිලා කියන එක තමයි මෙන්න මේ විදිහට කෙකටිය පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන කියලා වෙනස් අයුරකින් කියලා තියෙන්නේ. එතකොට උත්ප්‍රේක්ෂාලංකාරය කියන්නේ කෙටියෙන්ම පරිසරයේ සිදුවන යමක් වෙනස් අයුරකින් දක්වන එක. දැන් ඔයාලට තේරෙනවා උත්ප්‍රේක්ෂාලංකාරය කියන්නේ මොකක්ද කියලා. හරි ඊළඟට අපි බලමු සංකල්ප රූප කියන කාව්‍යාලංකාරය. සංකල්ප රූප කියන එක ඉතාමත් පැහැදිලි. අපි මොකක් හරි කවියක් කියවද්දී එහෙමත් නැත්නම් ගීතයක් කියවද්දී අපිට ඒකේ තියෙන සිදුවන සිදුවීම අපිට මැවෙනවා නම්, පේනවා නම්, අපේ චිත්ත රූප වලට දැනෙනවා නම්, ඒකට අපි කියන මැවිලා පේනවා නම් අපි ඒවට කියනවා සංකල්ප රූප චිත්‍රණය වන කවියක් කියලා. එතකොට ඒ කාව්‍යාලංකාරයට තමයි පුතේ අපි කියන්නේ සංකල්ප රූප කියලා. එතකොට මෙන්න මේ කාව්‍යාලංකාර පිළිබඳ ඔයාලා දැන් දන්නවා මේවා මොනවාද මේවට එන උදාහරණ මොනවාද කියලා. පුතේ අපි රසාස්වාදයක් ලියනකොට එහෙමත් නැත්නම් විචාරයක් ලියද්දී ඒ විචාරයට කාව්‍යාලංකාර පිළිබඳව ප්‍රශ්නයක් අහලා තිබ්බොත් අපි දැනගෙන ඉන්න ඕනේ මේ කාව්‍යාලංකාර කියන්නේ මොනවාද? ඒවට උදාහරණ මොනවාද කියලා. දැන් රසාස්වාදයක් ඔයාලට ලියන්න දුන්නොත් එහෙම අපිට කවි පද්‍ය පන්තියක් දීලා තියෙනවා නම් අපි ඒක බලලා අපි තේරුම් ගන්න ඕනේ මේකේ මොනවාද තියෙන කාව්‍යාලංකාර කියලා උත්තරයක් නිවැරදිව ලියන්න නම්. ඉතින් මම හිතනවාද කාව්‍යාලංකාර පිළිබඳව දැනුමක් ඔයාලට ලැබුණා මොනවාද මේ කාව්‍යාලංකාර සහ ඒවට උදාහරණ කියලා. ඉතින් අද දවසේ පාඩම කාව්‍යාලංකාර. එහෙමත් නැත්නම් කාව්‍යක් උපක්‍රම. මම හිතනවා ඔයාලට හොඳින් අවබෝධ වුණා කියලා මේ ටික. තවත් දවසක අලුත් වීඩියෝ එකක් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම වීඩියෝ එක අදට අවසන් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඔබට සුබ දවසක්.